ඇයි බං උඹලා මට කතා කරේ? ඒ අඩෝ අලියා තියෙන යමන්ද? ඒ උඹන් අපිට ඒක කොහෙටම නෙළුවා. එහෙනම් යමන් කොටක් ගාලා කොහෙද කඩිය තියෙන්නේ? ඒ පොර හැමදාම හවසට බීච් එකට යනවා. අපි බීච් එකට ගියා නම් හරි. එහෙනම් අද හවසට යමු. එහෙනම් හවසට සෙට් වෙමුකෝ. එහෙනම් මාත් යනවාද? එහෙනම් හවසට හම්බෙමු බීච් එක ගාවදී. ඒ අඩෝ තාම නෑනේ. ඔය එන්න කියනකොටම හරි බීච් එකට යමන්. යමන්. පොර මේ වෙලාවට තමයි එන්නේ යමන්. හරි ඉන්නේ පොර තමයි. මූණ මට උගේ මන්නේ මූ මගේ අතකටත් මදි. මන්නම් කියන්නේ පරිස්සම් වුණොත් කොයිකටත් හොඳයි. අර ඈතින් කවුද එනවා පේන්නේ? එදා මට සද්ද දාපු සෙට් එක නේද? තවත් එකෙක් ඇවිගෙනල්ලා. මුන්ට ලැජ්ජ නැද්ද දන්නේ තවත් යුටි කන්න. දහංගෝ මං ඕකට හොඳට නෙලනවාද? පරිස්සමින් ඵලයන්. ඒ අඩෝ සඩියම් බාතේකෙත් හොඳටම සද්ද දාලා තියෙනවා. ඔව් දැම්ම තමයි අයිය උඹට මොකද? මේ මාත් එක්ක නම් සද්ද දාගෙන ඉන්න එපා හරිද? පොඩියකෝ මේ මට නම් සද්ද දාගෙන ඉන්න එපා උඹටත් ගහන අරුන්ට ගැහුවා වගේ. ඇයි අයියෝ සද්දද? මල්ලි මේ කනපලා ගන්න නැතුව දැම්ම යන්න. බෑ යන්නේ. උඹ අරුන්ට ගහපු එකේ මම රිටර්න් එක ගන්න. දැන් උඹ රිටර්න් එක ගන්න කොහොමද කියහන්කෝ? වෙන කොහොමද උඹට ගහලා තමයි. මං ආයෙත් කියනවා උඹ කනපලා ගන්න නැතුව දැම්ම ඵලයන්. උඹ එහෙමනේ කියන්නේ. එහෙනම් කාපන්. උඹ මට පයින් ගැහුවා නේද? ගැහුවා තමයි යකෝ. ඉඳාගෙන උඹ කාපන්කෝ දැන්. උඹ මට ගැහුවා නේද? ගේ අතන වලිය සරටම යනවා. ඔව් මොකක් වෙයිද දන්නේ නෑ. එහෙනම් මේකත් කාපන්කෝ. ඇද්ද උඹට? මදියකෝ එහෙනම් මේකත් කාපන්. අඩේ වලිය සරටම යනවා හොඳේ. ඔව් බං. උඹ මගේ මාරේ අවුස්සගත්තා. අයියයි පොඩියකෝ උඹ මට මොකක් කරන්නද? උඹට මම අඩේ මල්ලි ගහන්න එපා. අරුවට හොඳටම ගහනවා නේද? අනේ මල්ලි තවන්දන් ගහන්න එපා මන් දැන් යන්නම්. බායි අපේ උන්ට සද්දයක් දාලා තිබ්බොත් උඹට ඔයිට වඩා ගහනවා දෙනවනේ. හරි මල්ලි මන් දැන් යන්නම්. අයිෂෝ මං පොඩි එකෙක්ගෙන් ගුටි කෑවා මං පස්සේ කොහොම හරි රිටර්න් එක දෙනවා මුට. අර පොඩි එකාට මං පස්සේ ඇවිල්ලා සෙට් එකක් එක්කම ගහනවා ඉඳහන්කෝ. මන් දැන් යනවා. පස්සේ බලා ගන්නම් කෝක වෙන මං ඕක යාළුවෝ දෙන්නත් ගැන මං බලා ගන්නවා. අඩේ උඹ කොහොමද මං මේ තඩියට ගැහුවේ? ඔය තඩිය මහට ලොකු දෙයක් නෙමෙයි මට මං ඔයිට වඩා තඩිය මෙල්ල කරලා තියෙනවා. ඔව් උඹනේ ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න ලොකුම චණ්ඩියා. අඩේ මට බයයි බං අරෝ හපුව අපිට වෙලා ගහයි දන්නේ උඹ නැති වෙලාවක එන. උඹලා මහ බයගොල්ලෝනේ. අඩේ උඹ මටත් බය උඹ නැති වෙලාවක එන අපිට අල්ලගෙන ගැහුවොත් ඉන්නේ සෙට් එකක් දැම්මලා. බය වෙන්න එපා. ඕක ගහන්නේ ආපහු මන් දන්නවා මං ඕකට හොඳටම ගැහුවනේ. ආපහු ගැහුවොත් ඕකට හොඳටම කන්න වෙනවා කියලා ඕක දන්නවා. ඔව් ඕක ගහන්න කන්නේ. ඔව් ඕක දැන් හොඳටම බය වෙලා ඇත්තේ. ඕක ගැහුවොත් කියන්නකො මං අහපු ඕකට මතක හිටින්න ගහනවා. උඹලා දැක්කන මං ඕකට ගහපු ගැහිල්ල? ඔව් දැක්කා. දැන් ගෙදර යමන් එහෙනම් දැන් හොඳටම අවශ්‍යලා. එහෙනම් දැන් හොඳටම අවශ්‍යලානේ. දැන් උඹලාගේ බල්ලට ගොඩක් දුරයි නේද? අපේ ගෙදර යමු. ඒකින්ද අපේ ගෙදරට වරින්නද? එහෙනම් මෙහෙට යමන්කෝ. එහෙනම් යමන්. යමන්. හොමිදහම් මං එනකම්. ෂික් මං අදාර පොඩි උන්ගෙන් හොඳටම කෑවනේ ලැජ්ජායි. මං ඕකුන් ගැන පස්සේ බලා ගන්නම්කෝ. ඕකුන්ට කොහොමහරි මං ගේමන් දින එක දෙනවා. අඩේ මේ දැන් අරුව අපිට ගහන්නවත් අපි මොකද්ද කරන්නේ? ඒක තමයි බං මොකද්ද කරන්නේ? උඹලා බය වෙන්න නැතුවට ගහපන්. උඹලට ගැහුවොත් මට කියපන්.